ඔය දන්නවද? අයිමිවීම් වලින් විතරක්ම පිරිච්ච මගේ ජීවිතයට හිමිවීමුත් අයිතියි කියලා කියා දුන්නු එකම මනුස්සයා ඔයා. කිසිම බලාපොරොත්තුවක් නැති බලාපොරොත්තු විරහිත මගේ ලෝකෙට ලස්සන බලාපොරොත්තුවක් වුණු ආදරණීයම හිත අයිති මනුස්සයා ඔයා. හරි හැටි පාරක් හොයාගන්න බැරුව අතරමං වෙලා හිටපු මට හරිම පාර පෙන්නලා ඒ පාරෙත් මාව තනි නොකර අපි දෙන්නම ඉස්සරහට යමු කියලා මගේ අතින් හරි හයියට අල්ලගත්තු හයියම හිත අයිති මනුස්සයත් ඔයා. හුස්ම අතාරින්න මගේ ජීවිතේ හේතු හදද්දි කොහොම හරි හුස්ම අල්ලන් ඉන්න ඕනිම කියලා මට හිතෙන තරමටම ඒ හැම හේතුවක්ම පරදවලා නොසෑහෙන්න මට ආදරේ දීපු එකම මනුස්සයත් ඔයා. හිඩෝර කාලයෙත් ලස්සනට මල් වවලා අලංකාර කරන්න පුළුවන් කියලා මගේ ජීවිතයට ලං වෙලා අවාරයේ මට කියා දුන්නු අලංකාරම හිතයිති මනුස්සෙක් ඔයා. මට මමත් නැති වෙලා කඩන් වැටිලා ඉන්න මොහොතක මාව හරි හයියට දරාගෙන මාව සනසපු උත්සාහවන්තම හිතයිති එකම මනුස්සයත් ඔයා. ඇත්තටම ඔයාගේ ආදරේ මාව නොසෑහෙන්න සැනසුවා. මගේ ජීවිතේ හැම දේම රිද්දන්න හේතු හදද්දි මාව සනසන්න හදපු එකම හේතුවත් ඔයා. අතීතේ කොහොම වුණත් මගේ ජීවිත පරිච්ඡේදයේ වර්තමාන කාලයත් අනාගත කාලයත් ඔයා හරි ලස්සනට ආදරණීයව ලියනවා. මම ඒක දන්නවා. ඉතින් අදටත් සාංසාරික බැඳීම් තේනවා කියලා මට හිතෙන තරමටම අප බැඳීම ආත්මීය බැඳීමක් වුණා. ඉතින් මං ඔයාට මෙන්න මෙහෙමයි කියලා ආදරේ පරිමාව කියන්න මේ ලෝකෙ කිසිම ඒකකයක් දන්නේ නෑ. ඒත් ඇත්තටම මං ඔයාට ගොඩාක් ආදරේ. මගේ ජීවිතය ලස්සන කරන්න මගේ ලෝකෙට ආපු ඔයා වෙනුවෙන්ම ලියවුණු වචන ටිකක් මේ. ඉතින් මගේ ජීවිතයට වසන්තය අරන් ආපු ඔයාගේ ජීවිතයට කවදාවත්ම හිඩෝර කාලයක් එන්න ඉඩ තියන්නේ නෑ කියලා සත්තයි මං ඔයාට පොරොන්දු වෙනවා. ඉතින් ලස්සනට පටන් ගත්තු අපි දෙන්නගේ මේ ජීවිතේ ඉස්සරහට මේ විදියට ලස්සනට යමු. මං ඔයාට ගොඩාක් ආදරේ.